මෙහෙම කාලා කෙට්ටි වෙන්න පුළුවන්ද? ඔව් පුළුවන්, කෙට්ටි වෙන්න පුළුවන්. ඉතින් අද මගේ ඩයට් එකේ 55 වෙනි දවස. අපි බලමු කොහොමද මම ඩයට් එක එකතු කරගන්න දේවල් හදාගන්නේ සහ මොන මොන ප්‍රමාණ වලින්ද එකතු කරගන්නේ කියලා. මම ඉස්සෙල්ලාම හදාගන්නේ දැල්ලෝ එකක්. ඉස්සෙල්ලාම මම තෙල් චුට්ටක් ලිපේ තියලා ඒකට අබෑට ටිකක් මේ විදිහට එකතු කරගන්නවා. අබෑට ටික පුපුරන්න ගන්නවා මේ විදිහට. මේ වෙලාවේ අපි ගින්දර අඩු කරගන්න ඕනේ. අබෑට ටික පිපුරුනාට පස්සේ මම ඒකට එකතු කරගන්නවා සුදු ලුණු මේ විදිහට. ඔය විදිහට සුදු ලුණු ටික එකතු කරගන්න. සුදු ලුණු ටික එකතු කරගෙන චුට්ටක් මේ විදිහට එහෙට මෙහෙට කලවම් කරගන්න ඕනේ. ඊළඟට මම මේකට එකතු කරගන්නවා රම්පි. ඊට පස්සේ මේකට එකතු කරගන්නවා ලුණු. මේ විදිහට කපලා දාගත්ත ලුණු. ඊට මම මේකට එකතු කරගන්නවා නයිකොච්. නයිකොච් ගොඩාක් දාගන්න බෑ. කරල් දෙකයි දාගත්ත පොඩිවට කපලා. ඒකල මේ ටික ආය හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ විදිහට ඊට පස්සේ ඒක චුට්ටක් හොඳට මෙහා වීගෙන එද්දි අපි මේකට දා ගන්නවා මේ මිරිස් කුළු ටික. මේ විදිහේ මිරිස් කුළු ටිකක් දා ගන්න. හරි. මිරිස් කුළු චුට්ටක් මේකේ අන්න දුඹුරු පාට වගේ වෙන්න මේක එක්කම ඔකට එකට කලවම් කරගන්න. ඊට පස්සේ අපි මේ ටික හොඳට මේ විදිහට ඔක්කොම ටික මික්ස් කරලා මේවා වුණාට පස්සේ ඒකට දා ගන්න ඕනේ මේ දැල්ලෝ එක. දැල්ලෝ එක මම මැරිනේට් වෙන්න දාලා තියෙන මේකට දාලා දෙනවා කහ 3-5 ගොරක ලුණු ටික දාලා මම මේක මැරිනේට් කරන සාමාන්‍ය විනාඩි 30ක් විතර තියලා තිබ්බා. මම දැන් මේ ටික එකතු කර ගන්නවා මේකට මේ විදිහට. ඒකල මේ විදිහට හොඳට කලවම් කර ගන්න ඕනේ. ඊළඟට අපි අර මේ ටික අපි මැරිනේට් කරගත්ත එකට වතුර චුට්ටක් දාලා ඒකත් මේකට හොඳට දාලා චුට්ටක් මේව කලවම් කරලා පොඩ්ඩක් මේ ටික තැම්බෙන්න බාලා තියන්න ඕනේ. හරි මම ඊළඟට දැල්ලෝ කී දෙනකන් සම්බෝල එක හදා ගන්නවා. සම්බෝලයකට අපි ගාගත්ත පොල් ගන්නවා. ඊට පස්සේ මේ ලුණු මිරිස් එක මම ලුණු මිරිස් එක අඹරලා තියාගෙන තිබ්බේ. මොකද ඕකට දාලා තියෙන්නේ මහ ලොකු දෙයක් නෑ. සුදු ලුණු දාලා තියෙනවා, ලුණු දාලා තියෙනවා. මේ මොනවාද? මිරිස් කරල් දාලා තියෙනවා, ලුණු දාලා තියෙනවා, කූනිස්ස බෙදලා දාලා තියෙනවා. ඒ ටික මම හොඳට බෙන්ඩ් කරලා අරගෙන තියෙන්නේ සම්බෝලෙට. ওই ටික ඔක්කොම දාලා ඕකට එකට ඕකට මේ අනලා හොඳට ලුණු මදින ලුණු ටික දාගෙන මේ දෙහි ටිකක් දාලා අනලා ගන්න තමයි තියෙන්නේ. මේ විදිහට අනා ගන්න. ඉතින් ඒ ලුණු මිරිස් එක දාලා දෙහි දාලා අවශ්‍ය ප්‍රමාණයට මදින ලුණු දාලා අනාගත්තට පස්සේ මෙන්න මෙහෙම තමයි සම්බෝලෙක තියෙන්නේ. මේ සම්බෝලෙක ඔය විදිහට තමයි සම්බෝලෙක තියෙන්නේ. ඊට පස්සේ දැන් අපි තැම්බෙන්න තියලා තිබ්බේ මේ දැල්ලෝ එක බලමු ඊළඟට. දැන් තියලා අපි ලිපේ තිබ්බ දැල්ලෝ එක මෙන්න මේ විදිහට තැම්බිලා තියෙනවා හොඳට. ඔය පායට ඔය විදිහට තියෙනවා. ඔය වෙලාවේ මම තක්කාලි එකතු කර ගන්නවා. තක්කාලි සාමාන්‍යයෙන් දැල්ලන්ට දාන්න උස්නයි වුණාට තක්කාලි දාපුවම රහයි. මේ විදිහට තක්කාලි ටික දාලා කලවම් කරලා චුට්ටක් වහලා තියලා තියන්න ඕනේ. තක්කාලි ටිකත් හොඳට මේවා වෙලා ඒකට එකතු වෙනකම්. හරි ඉතින් දැන් අපේ දැල්ලෝ එක හැදලා ඉවරයි. මෙන්න මේ විදිහට තමයි හැදුවාට පස්සේ තියෙන පේනවනේ. තක්කාලි ටික දාගත්ත පස්සේ හරිම රහයි දැල්ලෝ එක. ওই විදිහට තමයි දැල්ල එක හැදෙන්නේ. අපි ඊළඟට බලමු මම මොන මොන ප්‍රමාණ වෙනින්ද මම කෑමට මේ හදාගත්ත කෑම එකතු කරගන්නේ කියලා. හරි ඉතින් මම අද ඩයට් එකට එකතු කරගන්නවා ඉස්සෙල්ලාම රතුපත් මම ගන්නවා ග්‍රෑම් 100ක්. රතුපත් වලින් ග්‍රෑම් 100ක් ගන්නවා. මේ විදිහට මේ තරාදිය තියෙන මැනලා ගන්නෙ මම. හරියටම 100යි. ඊට පස්සේ මම දැල්ල වලින් ගන්නවා ග්‍රෑම් 100ක්.
මේ විදිහට රතුපත් ග්‍රෑම් 100යි දැල්ලු ග්‍රෑම් 100යි. ඊට පස්සේ මම සම්බෝල ග්‍රෑම් 50ක් ගන්නවා. මේ විදිහට සම්බෝල වලින් ග්‍රෑම් 50ක් ගන්නවා. ඔය විදිහට තමයි ඉතින් මම අද කැමරේට එකතු කරගන්නේ. ඔය උදේ වේලට ගන්න විදිහට, දවල්ට ඔය විදිහටම තමයි ගන්න. ඉතින් මගේ වීඩියෝ එක අවසානකම් බලපු ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. හැමෝටම තෙරුවන් සරණයි. මගේ වීඩියෝ එක හොඳයි නම් මම subscribe කරලා මට comment එකක් දාලා like එකක් දාලා තව කටියට බලන්න share කරලා මාත් එක්ක එකතු වෙන්න. හැමෝටම සුබ දවසක් එහෙනම්.